ආයි මගේ දෝණි අද යන්න හදන්නේ මුසන් බලන්න රත්නපුරේ. දෝණි නෙමෙයි අක්කා. මොකද කියන්නේ තියෙන්නේ? අදහස කියන්නේ. මට මකුත් කියන්න දැන් අදහස. ඔබ වගේ අතේරිලා යන්න එපා. කලුවරයි ගණන් ගන්න එපා. අපි ඉස්සරහට ගිහින් යමු. තව අක්ක කෙනෙක් එනවා. එයාවත් තරම් වීඩියෝ කැල්ලක් ගමු. මචං අපි දැන් ඉන්නේ මොරගහ යට. අර පැත්තට යන්නේ සමන්දේවල් පැත්තට. මේ රත්නපුරේ ටවුමට. අපි ඉස්සරහට ගිහින් සෙට් කරමු. දැන් අපි යනකොට අපිට මාළු පාන් දස්සලක් ගම්මුණා. කඩුවරයි ගණන් ගන්න එපා. මේවා ලයිට් ගන්න නැද්ද බං? ලයිට් ගන්න තියෙනවා ලයිට් දාලා. මේ මාළු යනවා. සකෝ අපි දැන් ටවුමට ආවා. එහෙනම් අපි යන් අතට ටොරණක් තියනවා. ඔර්ලෝස් ගන්නවා මේක බලලා. එමු. කායරට මේ දැන් තිබු ඉරවේ. මේ පැත්ත අස්සන්ට සරසලා තියෙනවා. ඉන්න පෙන්නන්න.
ජනාධිපති දී චමල් මැතිතුමාට අපි ආරාධනා කරනවා එතුමා සමගින් එපික් මීඩියා කළමනාකරු සුනිල් ඩාල්ගේ මැතිතුමාට ආරාධනා කරනවා පස්වන විමුදාවක කරනවා ඔරන්නවා වීඩියෝ ඇඩ්වර්ටයිසිං ආයතනයේ දීපරමතුන් එනදෙන රාජ්‍යමය පිළිමයන් ඉනිස්ක්‍රීනින් අපිට ලබා දුන්නේ එපික් මීඩියා ආයතනයේ හරියටි වහිනවා හොඳටම වහිනවා කියන පොඩි පොදයක් ගෑවුවා මගේ ෆෝන් එකක් කරන මං හිටියේ ෆෝන් එක ඉවරයි කියලා මේ හරියටි වහින්න පටන් ගත්තා ඇත්තටම අපි ගිය දවසේ ඇත්ත මට පුළුවන් විදිහට මම වෙසක් කුඩු පොඩි තරංග වල මේ වීඩියෝස් ටික කරගත්ත ෂේප් එකේ ඇත්ත කරන්න වාතාවරණයක් තිබුණේ නැහැ මේ වැස්ස මාර වැස්සක් දැස්සේ මේ දැන් කටි කුඩින් දැම්මුණා වැස්සට දෙමුණා වැඩිපුරම තෙන්නේ වැස්සට දෙමුණා වෙසක් පොසොම් බැලුවා නෙමෙයි මේ වැස්සට දෙමුණා පණිවිඩය දැක බලා ගන්නට අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම තමයි පාස් දරුවන් පාස් විද්‍යාලවල ඉගෙන බලා අයිස්ක්‍රීම් දාන්සරක් තියෙයි අක්කට අයිස්ක්‍රීම් ගන්න ඕනේ මට ගන්න ඕනේ කිව්වා. අක්කට අයිස්ක්‍රීම් ගන්න ඕනේ කිව්වා මම නෙමෙයි නේතුනේ අක්ක දැන් පොලිමේ ඉන්නවා අපි පොසොන් කලාපිට ඇතුල් වෙන්න යන්නේ. මට ලැජ්ජින් තමයි කතා කරන්නේ නැහැ.
හදන්නේ කළුගඟේ තියෙන ඔරුවට හදපු තොරණ බලන්න. ඇත්තටම අපි යනකොට ගම් වතුර ගොඩක් ඒ කියන්නේ ගඟේ වතුර වැඩි එතන තොරණ ගාව ඉඳන් ඔරුවට ඉඳන් අයියලා මේ කට්ටිය එන බලාගෙන එන දී කෑලි අනම්මන යටි යවන ගමන් හිටිය කට්ටිය ගොඩක් මහන්සි වෙනවා ගොඩක් පොසුන් කලාපේ කරන්න හැමෝම ගොඩක් මහන්සි වෙලා තිබ්බ ඇත්තට මේ කට්ටියට ගොඩක් පින් ගොඩක් ස්තුතියි අපි මේ වගේ ලස්සන පොසුන් කලාපයක් බලා ගන්න මේ කරලා දුන්නාට අර උතනින් පොඩක් දෙනවා තුන් කරාට පස්සේ දෙන්නේ ඉන්නවා එතන ඉඳන් ඒ කට්ටිය යටින් එන දී කෑලි අනම්මන ඒවා යටි යවනවා එතන මාර ලස්සනයි ගොඩක් මහන්සිලා තිබ්බා ඒගොල්ලෝ ඉන්න හදන්න ගොඩක් ඔය උතන තිබුණු නිලුම් මල් ඕඩ් මල් මේ ගහගෙන ගිහින් තිබුණා ඇත්තටම අර වීඩියෝස් වල මේ තිබුණ ගොඩක් දේවල් අඩුයි ඉතින් ගම් වතුර ගසාගෙන ගිහිල්ලා ඔයාලත් ඉතින් යන්න රත්නපුර පොසොන් කලාපේ බලන්න මාර ලස්සනයි ඇත්තටම මාරම ලස්සනයි දවස් ඇති මං හිතන්නේ මම දන්න විදියට සතියක් විතර දෙනවා මම පුළුවන් වුණොත් ආයෙ ගිහින් සම්පූර්ණ vlog එකක් ගන්නවා ගොඩක් විසක් කූඩු ගොඩක් දේවල් අඩුයි මේ වැස්ස නිසා මට කරගන්න උනේ නැහැ මම පුළුවන් වුණොත් ආයෙ ගිහින් vlog එකක් කරනවා ඔයාලත් ගිහින් බලන්න මාරම ලස්සනයි ඉතින් වෙනස්ම අත්දැකීමක් පොසොන් කලාපේ තියෙන විශේෂම දෙයක් තමයි මොන රෑ මාරම ලස්සනයි මම මාර ආසාවෙන් හිටියේ මේක බලන්න මේ
ඇත්තටම ලස්සනයි ඒ කියන්න වචන නැහැ. පොල් කටු වලින් හදපු ලස්සන මේ පහන් කූඩුව ඒක මාර ලස්සන තව ගොඩක් ලස්සන කූඩු තිබුණා. දැන් අපිට ගොඩක් දේවල් මිස් වුණා වැස්ස නිසා. මේකත් මාර ලස්සනයි. ඔයාලත් ගිහින් ඇත්තටම බලන්න මායෙත් කියනවා මේ ලස්සන පොසොන් කලාපේ ඔයාලට වෙනස්ම දෙකම ගන්න පුළුවන්. මාර ලස්සනයි. ඒකේ දින සබායි විදිහට අපි ගියා ලංකාවේ තියෙන කුඩාම වෙසක් මේක කැරගෙන බෑ මේක අතන තියෙන එක්කෙනා රත්නපුරේම මට මතක විදිහට ඒකත් මාර ලස්සනයි මේක බලන්න ඕනෑම වෙලාවට තෝරන බලන්න අපිට වෙරුණා ධාරානිවාස වර්ෂාවක් ඇති වුණා ඒක නිසා අපිට තෝරන මිස් වුණා මම ඒක කිව්වම මම ගිහින් ආයි බලනවා කොහොම හරි තෝරන ලංකාවේ පොඩිම වෙසක් කූඩුව වගේම පොඩිම තෝරණක් තියෙනවා ඒකත් ඔයගොල්ලෝ ගිහින් බලන්න රත්න වෙසක් කලාපේ මං ඊට පස්සේ පොඩ්ඩක් ආතල් එකටත් එක්ක මේ පැන් එක ගන්න එකක් කළා අක්කා ඒක අනිත් පැත්ත හරවල නැඳින් හිටේ කියන්නේ නිකන් නෙමෙයි බම් බලපන් ওই වීඩියෝ එක දාන්න පුළුවන් ද කියලා සකෝ අර දාන්න මං කියලා වුණා ඊට පස්සේ මං ආයි මට ඉන්න බැරුව තව එකකට ගිහිල්ලා ආයි එතන පැන් එක ගන්න බැරුවා එතනත් මිස් වුණා ඒ වීඩියෝ එකත් ඇතිය ඔන්න අපි ඊට පස්සේ ගිහිල්ලා මෙතන සරන් බන්නක් කාලා පොඩ්ඩක් ඉඳලා ආයෙ පිටිකේ ආයෙ අක්කා ගෙදර ගියා මෙතනින් අපේ vlog එක ඉවරයි. ඔයගොල්ලෝ ඉස්සරහට මගේ vlog බලන්න ඉස්සරහම vlog කරන්නේ. YouTube channel subscribe කරන්න. හැමෝම රත්න කලාපේ කරන්න. ළඟ ඉන්න කට්ටිය ළඟ පාදින්න කට්ටිය වෙනස්ම දෙයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න අද වීඩියෝ එක ඉවරයි. එහෙනම් පුතනේ පරිස්සමෙන් ආදරේ.